සුබ දවසක් වේවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඉවතරන රෙදි කෑලි වලින් කුස්සියට පොඩි නිර්මාණයක්. ඉතින් මේ තියෙන්නේ ගවුමක් මහලා ඉතුරු වෙච්ච රෙදි කෑල්ලක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. දැන් මම මේ වගේ ඉලාස්ටික් පටි දෙකක් ගන්නවා. මේකට ඕනි වෙන්නේ මේ වගේ ඉලාස්ටික් පටි දෙකයි රෙදි කොටස් දෙකකුයි විතරයි. ඉලාස්ටික් පටිය අරගෙන ඒකේ දිග මං ගත්තේ අඟල් 6ක්. අඟල් භාගයක් තමයි මේකේ පළල වෙන්නේ. මේ වගේ ඉලාස්ටික් පටි දෙකක් ඕනි වෙනවා. මම දැන් කපාගත්ත රෙදි කොටස පෙන්නන්න. මෙන්න මේ වගේ රෙදි පටි කෑල්ලක් ඕන වෙනවා. ඒක අපි දිග විදිහට බලමු කීයක් තියෙනවද කියලා. දිග අඟල් 14යි. දිග අඟල් 14යි. පළල අඟල් 3ක්. පළල අඟල් 3ක් වෙන රෙදි පටි කෑල්ලක් අපි කපා ගත්තා. ඊට පස්සේ ඕන වෙන්නේ මෙන්න මේ වගේ ටිකක් දිග රෙදි කෑල්ලක්. මේකේ මුළු දිග පළල ගත්තාම අපිට පළල අඟල් 15ක්. පළල අඟල් 15යි. අපි දැන් දිග බලමු. දිග අඟල් දිග අඟල් තියෙනවා මෙතන 30ක් තියෙනවා. 30ක්. දිග අඟල් 30යි. පළල අඟල් 15යි. දිග අඟල් 30 ගන්නකොට ඔයාලට මේට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. එතකොට ඒකේ උස ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. අපි මහන්න යන රෙදි කෑල්ලේ උස ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන්. දැන් අපි මේ පටි කෑල්ල මහගමු. මෙන්න මේ විදිහට හොඳ පිට තියලා අඟල් භාගයකින් විතර මහගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට මහගෙන යන්න ඕන. එකල ටැක් කරලා අපි දැන් මේක කන පිට හරව ගන්න ඕනේ. අපිට ඕනේ පොඩි රෙදි පටි කෑල්ලක්. ඒ කියන්නේ පටියක් මහගන්න. දැන් අපි මේකට 60 කට්ටක් එක පැත්තකින් ගහලා අනිත් පැත්තෙන් එළියට ගත්තාම ඒක කන පිට හැරවෙනවා. කන පිට හොඳ පිට හැරවෙනවා. ඔන්න ඔය විදිහට හිමීට 60 කට්ට ඇතුලෙන් යවමු. මේ විදිහට පොඩ දිග හැරගත්තාම හරි ලේසියෙන් හරව ගන්න පුළුවන්. ඔය තියෙන්නේ දැන් ඔන්න ඔක හොඳ පිට හැරුණා. දැන් අපි 60 කට්ට ගලවලා අයින් කරලා මේකේ දැන් අපි මහගත්ත දාරේ තියෙනවනේ. ඒ දාර පැත්තෙන් අවුට්ලයින් එකක් ගහගන්න තමයි හදන්නේ. දැන් අපි මේකෙන් වටේට අවුට්ලයින් එකක් ගහගමු. මෙන්න මේ විදිහට දිගට මේ විදිහට හොඳට පොට පාදගෙන මහගෙන යමු.
ඒ වගේම දැන් අනිත් පැත්තත් මහ ගන්න ඕනේ. මම අහලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අන්තිමට ටැග් කර ගන්න ඕන. ටැග් කරගෙන නූල කපාගෙන මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම දැන් අවුට්ලයින් එක ගහගත්තේ. ওই විදිහටම අනිත් පැත්තෙත් ඒ වගේම මහගෙන යමු. එතකොට හොඳ නිමාවක් තියෙනවා. ඔය තියෙන්නේ. දැන් මේ පටි කෑල්ල මහගෙන අපි ඉවරයි. දැන් අපි මහන්න යන්නේ අර දිග රෙදි කොටස. මේ රෙදි කොටස පළල පැත්ත තියෙනවනේ. පළල පැත්තෙන් අපි අඟල් භාග වෙන්න නමාගමු. පළල පැත්තෙන් කන පිට පැත්තට හරවලා අඟල් භාගයක් මහගන්න ඕන. පළල වෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අරගෙන අඟල් භාගයක් නමලා තව භාගයක් නමනවා. ඊට පස්සේ මේක මහගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට දැන් අපි මහගෙන යමු. මේ විදිහටම මේකේ අනිත් පැත්තෙත් මහ ගන්න ඕන. ඔයාලට මේ විදිහට එකවරම මහ ගන්න අමාරු නම් එකපාරක් අඟල් භාගයක් නමලා මහලා ඊට පස්සේ ආයේ අඟල් භාගයක් නමලා මහන්න. එතකොට ලේසියෙන් මහ ගන්න පුළුවන්. දැන් අපි දෙපැත්ත මහගෙන ඉවරයි. දැන් ඊට පස්සේ තියෙන්නේ මේකේ මේ දැන් මහගත්ත තැන තියෙන්නේ. මහගත්ත තැන ඉඳන් අඟල් 5ක් උසට මෙන්න මේ විදිහට රැලි කර ගන්නවා. මහගත්ත තැන ඉඳන් අඟල් 5ක් ලකුණු කරලා අපි දැන් මේ විදිහට ලකුණු කරමු. අඟල් 5ක් ලකුණු කරා. දැන් ඊට පස්සේ අර විදිහට රැලි කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ඉලාස්ටික් කෑල්ල එතෙන්ට රැලි කරලා අල්ල ගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට රැලි කරගන්න ඉදිකටකට නූලක් දාලා මේකේ දුරින් මහගත්තාම ඒකල්ල මහගෙන නූල ඇද්දාම මේක රැලි වෙනවා. දැන් මම මේ විදිහට ඉදිකට නූලක් දාලා මේ විදිහට ඈතින් මහනවා. ඇත්තටම මේ මහන එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද කුස්සියේ තියෙන පොලිතින් දාන්න තමයි මම මේක මහන්නේ. හැම තැනම තියෙන පොලිතින් හරි කැතයිනේ. කුස්සිය හැම තැනම පොලිතින් තියෙනකොට ඉතින් අපි කඩේට ගියත් පොලිතින් බෑග් එකතු වෙනවා. ඉතින් ওই හොඳ පොලිතින් අපි තියාගන්නවනේ ප්‍රයෝජනවත් වෙනවා හින්දා. දැන් අපි මේ වගේ බෑග් එකක් මහගත්තාම පොලිතින් ඒකට දාලා තියාගත්තාම හරි ලස්සනයි. පේන්නේ නැහැ පොලිතින් තියනවා කියලා. අපිට ඕන හිලාවට ගන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ වගේ ඇදලා මම ඔය පෙන්නපුවා වගේ නූල ඇද්දාම පොඩ්ඩක් රැලි වෙනවා. ඊට පස්සේ ඉලාස්ටිකේ තියලා ඉලාස්ටික් චුට්ටක් අදලා මහපුවාම තව ටිකක් රැලි වෙලා එනවා. මේ විදිහටම අනිත් පැත්තේ අඟල්
අඟල් 5ක් අපි ගත්තේ මේ පැත්තේ අඟල් 5යිනේ. එහා පැත්තේ අඟල් 5ක් උඩට අරගෙන මහ ගන්න තියෙන්නේ. අපි දැන් මේ ඉදි කට්ටෙන් මහපු නූල තියෙන්නේ. ඒක කඩලා අයින් කරගමු. නැත්තම් සුදු පාටට පේනවනේ හරි කැත්තට. ඒක කඩලා අයින් කරගෙන එහා පැත්තත් දැන් ඒ විදිහට මහ ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට රැලි වෙන්න. ඉලස්ටිය දැන්නහම රැලි පොඩ්ඩක් තියෙනවා. දැන් අපි මේ විදිහට මේ පැත්තේ අඟල් 5ක් මාක් කරගෙන මෙන්න මේ විදිහට මාක් කරගෙන අපි ඉස්සෙල්ලා කරා වගේම ඉදි කට්ටකට නූලක් දාගෙන ඈතින් මහගමු. ඔයාලට පැහැදිලිද කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න ඔයාලට හිතෙන අදහස්. ඔයාලා ආසන මේ විදිහට මහනවා බලන්න. එතකොට ඔයාලට තව මේ වගේ එක ideas තියෙනවා ඇති. ඒව ගැන මට කියන්න. මේකත් කලින් වගේම තමයි මේ විදිහටමයි මහගන්නේ. මෙන්න මේ විදිහට නූල ඇදලා තියාගන්න ගමන් ඉදි කැල්ල මෙහාට කරපුවාම රැලි හැදෙනවා. හරි ලේසි. මේකට තියෙනවා ගැදරින් පුට් එක කියලා පුට් එකක්. ඒක මන් ළඟ නෑ. ඒ හින්දා තමයි මම මේ විදිහට මහන්නේ. ඉතින් ඒ වගේ පුට් එකක් තියෙනවා නම් මේක මහන්න මැෂින් එකෙන්ම පුළුවන්. දැන් මේ විදිහට ඉලාස්ටික් පටිය තියලා අපි චුට්ටක් ඇදලා මෙන්න මේ විදිහට මහ ගන්නවා. දැන් අපි මේක හොඳ පිට තියලා මෙන්න මේ විදිහට ටොෆියක් වගේ නේද ළමයි. මෙන්න මේ විදිහට හොඳ පිට තියලා අයිනේ මහගෙන යමු. අයි තියන්නේ ඔන්න ඔය විදිහට අයිනේ මහගමු. මේකේ ටොෆියක් හැඩේ තමයි තියෙන්නේ. ඉතින් මේ බෑග් එක හරි ලස්සනයි එල්ලපුවාමත්. මෙන්න මේ විදිහට මහගන්න. මේක ඇත්තටම ඔයාලට මේ කුස්සියට විතරක් නෙමෙයි ඕනනම් බබාලා ඉන්න අම්මලාට මේක මහගත්තා නම් බබාලාගේ අඬවැය හැම දාන්න මේ මල්ල ඇතුළට පුළුවන්. ඉතින් ඔයාලත් මහලා බලන්නකො මේක. මම ඉතින් අන්තිමට පෙන්නන්න මේකට බෑග් එකට සිනිමලු දාලා කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට දැන් අපි හදාගත්ත පටියේ මහගන්න තමයි යන්නේ. මේකෙන් තමයි මේ බෑග් එක එල්ලන්නේ. බෑග් එක එල්ලලා තියන්නේ මෙන්න මේ පටියෙන්. ඉතින් මේ පටිය මෙන්න මේ විදිහට තියලා කන පිටිපැත්තෙන් මහගෙන තමයි යන්න ඕන. මේ විදිහට මහලා මේ පැත්තත් මහ ගන්නවා. යටපොට අහුවෙන්නේ නැති වෙන්න මහන්න ළමයි. එතකොට නැත්තම් දෙකම වැහෙනවනේ. මේ තියෙන්නේ කට පැත්ත. බෑග් එකේ උඩ පැත්ත. දැන් මේක කන පිට පැත්තෙන් තියෙන්නේ. අපි හොඳ පිටපැත්ත හරව ගන්නවා මේ වගේ අත දාලා මෙන්න මෙහෙම ඇද්දාම හොඳ පිටපැත්ත එනවා. මට මේක කපා ගන්න බැරි වුණා. සුදු පාට නූලේ කපා ගත්තා. දැන් මේ අපි බෑග් එක මහලා ඉවරයි. වැඩි නූල් කෑලි කපාගෙන ඔයාලට මේකේ මේ පාටම ගන්න නැතුව ලස්සන පාට දෙකක් වුණත් ගන්න ලේසියෙන් මහ ගන්නත් පුළුවන්. ලස්සනයි. මෙන්න මේ විදිහට උඩත් ටැග් කරගමු. එක පාට දාලා මැවුවාම හරි ලස්සනයි.
ඔයාලත් මහලා බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. දැන් ඔන්න ඔය විදිහට බෑග් එක අපි මහලා ඉවරයි. මේක නිකන් ටොෆියක් වගේ නේද? දැන් අපි මේක එල්ලමුකෝ. ඔය තියෙන්නේ කුසියන නෙමෙයි. මම එල්ලගත්තේ විදිහ බලන්න ලස්සනයිද කියලා. ඔන්න ඔය විදිහ තමයි මහලා ඉවරනහම පස්සේ තියෙන්නේ. දැන් අපි මේකට පොලිතින් දාලා බලමු. මම පොලිතින් දැම්මා. මෙන්න මේ විදිහට යටින් ඕන විදිහට ඇදලා ගන්න තමයි තියෙන්නේ. ඕනි ප්‍රමාණයක් ගත්ත හැකි එකක් ගන්නකොට අනිත් ඒවා වැටෙන්නේ නැහැ. මොකද ප්ලාස්ටික් දාලා තියෙන්නේ. ඒ හින්දා ඔන්න ඔය විදිහට මේ විදිහට සිල්මල්ල පොඩි කරලා දාන්න තමයි උඩින් තියෙන්නේ. උඩින් දැපුවාම ඕක දිගේ පල්ලෙහාට යනවා. ඕක තද වෙන්න හොඳට පිරෙනවනේ. එතකොට ලොකුවට ටොෆිය වගේ තියෙනවා. දැන් ඔතනින් ඇදලා ගමු. ඔන්න ඔය විදිහට ඇදලා ගන්න තියෙන්නේ. ඕනි වෙලාවට. ඔය තියෙන අපි ප්ලාස්ටික් දාපු හින්දා ඒකේ සිල්මල් වැටෙන්නේ නැහැ. ඔයාලට මේකට මේ ඕන දෙයක් දැම්ම හැකි. ඉතින් මම මේක ගන්න නම් කුස්සිය පාවිච්චියට. මේකේ උස ගන්නකොට ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේට වඩා කොට කරන්නත් පුළුවන්. ඉතින් ලස්සනයිද කියන්නකෝ. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්. මගේ වීඩියෝ එක බලුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.